ලන්ඩන් නුවර කොවෙන්ට් ගාඩන් රජවීදියේ අංක 38 දිනේ 1820 ජුනි 13 මිල කළ නොහැකි රත්තරන් දියමන්ති රතුකැට සහ මුතු ඔබ්බවපු ස්වර්ණාභරණ තොගයක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණෙනවා. වෙන්දේසිකරුවා කියන්නේ මේවා රජතුමා විසින් තමා අත්අඩංගුවට ගත්තවුන්ට ලබා දුන් තෑගි කියලා. නමුත් ඒක පට්ටපල් බොරුවක්. ඒ වස්තුව ලබා දුන්නා නෙවෙයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් අන්තිම සිංහල රජුගෙන් පැහැරගත්තා. ඒ වස්තුව අයිති කාටද දන්නවාද? මහනුවර සෙන්කඩගල රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට. ඒ වෙන්දේසියේදී අපේ රටේ අභිමානය වුණු ඔටුන්න, සිහසුන, රාජකීය අසිපත පවා කැබලිවලට කඩලා අවුන්ස ගානට විකුණන්නයි හැදුවේ. මේ මහා කොල්ලේ පිටුපස තියෙන්නේ ද්‍රෝහිකමේ සහ කූට උපායවල කළු කතාවක්. 1815 දී ඉංග්‍රීසින් මහනුවර ආක්‍රමණය කරද්දී රජුගේ ඔටුන්න සහ අසිපත ඔවුන්ට හමුුනේ නැහැ. උඩරට නායකයෝ කිව්වේ එකම කතාවයි. ඔටුන්න සහ අසිපත ඉංග්‍රීසින් සතු නොවන තාක් ජනතාව ඔවුන්ව පාලකයන් ලෙස පිළිගන්නේ නැහැ. ඉංග්‍රීසින්ගේ සැකය යොමුුනේ තමන්ගේ පැත්තට පැනලා හිටපු ඇහැලේ පොළ අධිකාරම වෙත. බ්‍රිතාන්‍යයන් ඇහැලේ පොළට දැඩි බලපෑම් කළා. අවසානයේ ඌව සහ කොත්මලේ අතර කැලයක සංගවල තිබුණු රජුගේ ඔටුන්න, දියමන්ති එබ්බ වූ අසිපත සහ තවත් වටිනා වස්තු ඔවුන් සොයාගත්තා. අපේ රාජ්‍යත්වයේ සංකේත සුද්දන්ගේ අතකපත් උනේ එහෙමයි. මේ හැම දෙයකම වඩා වටිනාම වස්තුව වුණේ මහනුවර රජුගේ සිහසුන. ඕලන්ද ආණ්ඩුකාර වෑන්ඩ්‍රී විසින් දෙවන විමල ධර්මසූරිය රජුට තෑගි කළ වටිනා මැණික් 243ක් සහ රන් තහඩු වලින් සැරසුණු දම්පාට මැණික් දැස් ඇති සිංහ රූප සහිත ඒ මහා සිහසුන. 1815 දී ඔවුන් එය එංගලන්තයට ගෙන ගියා. ඊට පස්සේ ලංකාවී කාටවත් ඒ ගැන ආරංචියක් ලැබුණේ නැහැ. නමුත් ඇත්ත කතාව ඊට වඩා පුදුම සහගතයි. එංගලන්ත රජවරුන් වින්සර් මාලිගයේදී ගාට නැමැති ගරුනාමය ප්‍රභූන්ට පුද කිරීමේදී වාඩි වුණේ අපේ සිහසුනේ. යුරෝපීය රජවරුන් පවා අපේ සිහසුන ඉදිරියේ දනුගසුවා. වාසනාවකට 1934 දී ජනනායකයන්ගේ ඉල්ලීම මත සිහසුන ඇතුළු භාණ්ඩ කිහිපයක් නැවත ලංකාවට ලැබුණා. නමුත් වෙන්දේසි වුණු අනෙක් මිල කළ නොහැකි වස්තු 900කට වඩා අපට යලි කිසිදා ලැබුණේ නැහැ. මේ කතාවේ ප්‍රධාන චරිතය වුණු ඇහැලේ පොළ අධිකාරම. ඔහු ද්‍රෝහියෙක්ද? ඔහු ද්‍රෝහි වුණේ රජුටද නැත්නම් රටටද? ඉංග්‍රීසින් ඔහුව රජ කරවයි කියලා ඔහු හිතුවා. නමුත් ඔවුන් ඔහුව මුරිසි දිවියනට පිටුවහල් කළා. එහිදී ඔහු 1829 දී මිය ගියා. ඉංග්‍රීසි විනිශ්චයසුරවරයෙක් වූ ආචිබෝල්ඩ් කැම්බල් ලෝරි පවා පසුව කිව්වේ ඇහැලේ පොළ රජ වුණා නම් 1808 ලේවැරිකි කැරැල්ල ඇති නොවන්නට තිබුණු බවයි. රජු වහලෙක් ලෙස ඉන්දියාවට පිටුවහල් කළා. ද්‍රෝහියා මුරිසියට පිටුවහල් කළා. රටේ වස්තුව කොල්ල කලා ලන්ඩනයට ගෙන ගියා. මහනුවර රාජකීය වස්තුව කොල්ලකාමේ කතාව හුදෙක් වස්තුව කොල්ලකාමක් නෙවෙයි. එය ජාතියක අභිමානය සහ ස්වෛරාභාවිය කොල්ලකාමේ ඛේද වාජකයක්. මේ වගේ ඉතිහාසයේ සැඟවුණු ඇඟ කිලිපොලා යන කතා දැනගන්න දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.